සරණයි මහත්තයා. ඔව් මහත්තයා තෙරුවන් සරණයි. ඔව් මහත්තයා දේශයක් අහගෙනම හිටියේ මේ කාලේ. මේ දැන් දාලා තිබ්බ පොඩක් ආවා හිටියේ. ඔව්. මේ අනේ මහත්තයා සමායෙන්නට පොඩ්ඩක් අර මේ වෙහෙස් කරන වැඩි පොඩ්ඩක්. ඒකින්දර මේ නිින්ද යන ගතියක් තියෙනවා. ඔය නිින්ද තියෙනවනේ. ඔව්. ඒකේ මේ තියෙන ලොකු පණිවිඩයක් ගන්න ගොඩාක් මහන්සි වෙනවනේ. ඔව්. මහන්සි වෙලා ආවහම දැන් අපි දැන් හැමෝම කැමති නිදියන්නනේ. ඔව් නිදියන්න කැමතියි. ඔව් නිදියන්න කැමති. මේ දැන් නිින්ද යනකොට මොකද්ද සිදු වෙන්නේ අපිට? බලන්න කල්පනා කරලා. ඒකේ පොඩි ධර්මතාවයක් තියෙනවා මේ ඒක ඒ පණිවිඩය ගත්තාන් පස්සේ අපිට මේ කාරණා කෙලි කරගන්න පුළුවන්. නිින්ද යනකොට මේ ආයතන ටික මේ ඇතහැරනවා නේද මහත්තයා? ආයතන ටික ඇතහැරනවා. එතකොට මන ඉන්ද්‍රියත් එක්ක තමයි කටයුතු කරන්නේ. ඔව් එහෙමයි. එතකොට මේ හිතේ ස්වභාවය තමයි මහත්තයා මේ කය ඉක්මනට අතාරින්න තමයි මේ හිත කැමති. එහෙමයි. තේරෙනවද? ඔය නිින්ද යනවා කියලා කරන්නේ මේ හිත පුරුදු වෙලා මේ හිතත් යථාර්ථයට හරි කැමති. එතකොට මේ ඇඟත් එක්ක හිතියන් පස්සේනේ මේ නාම රූපක මේ ක්‍රියාවලිය සිද්ධ කරන්නේ මේ පංචායතන හරහා මේ ඇතුළට මේ පණිවිඩය මේ වැරදි දෙයක් හෝ නිවැරදි දෙයක් ගන්නෙ. ගොඩාක් දුරට මේ පංචායතන හරහා මේ ඕලාරික ඇඟ හරහා ඇවිල්ලා තමයි මොලේ හරහා ක්‍රියාත්මක වෙලා මේ අපි මේ ජීවත් වෙනවා කියලා ඒවල් ටික කරන්නේ. ඔව්. එතකොට මේ අපි නිදියන්න උත්සාහ කරනවා කියලා කරන්නේ මහත්තයා මේ හිත කැමති මේ ඇඟ ඇතහැරලා ඉන්න. ඒකයි අපි ටක් ගාලා මේ ඇඟෙන් ඈත් වෙන්න හදන්නේ මේ. හිතන නිකන් වෙහෙස ඇති නේද මහත්තයා මේ ආයතන ටිකෙන් පරිහරණය කරන්න වෙහෙස ඇති නේද? ඇයි මේ බොරුවත් එක්ක ජීවත් වෙන්න හරිය මේ වෙහෙසක් නේ මේක. ඔව් එහෙමයි. එතකොට මෙයා කරන්නේ ටක් ගාලා මේ ඇඟ අතාරිනවා. දැන් ඔය සමාධියෙන් කරන්නේත් ඕකම තමයි. සමාධිය වැඩුවාන් පස්සේ සමාධිය නැතුව බැරි වෙනවා. ඒකට හේතුව තමයි මේ ඇඟත් එක්ක හිටියම පුදුමාකාර කරදරතෝගයක් තමයි එන්නේ. ඔව්. එතකොට මේ හිත කැමති නිතරම යථාර්ථයත් එක්ක ඉන්නේ මේ ඇඟ අතාරින්න තමයි හදන්නේ ඔය. ඒකයි මේ ටක් ගාලා මේ ඔය අපි නිදිය ගන්න උත්සාහ කරන්නේ මේ ඇඟ චුට්ටක් නැත්නම් අපි මේ උත්සාහ කරන්නේම ටිකක් නිදා ගන්න නේද? ඔව් නිදා ගන්න තමයි මහත්තයා. ඔව් ගොඩාක් බලන්න හොඳට කල්පනා කරලා අපි උත්සාහ කරන්නේම නිදියන්න. බස් එකක ගියත් විනාඩි 5ක් හරි නිදියන්න උත්සාහ කරනවා. නිින්ද යනවා එහෙමයි මහත්තයා. නේද? එතකොට මේකේ ධර්මතාවය තමයි බලන්න ඒක කොච්චර මේ නිවන් මාර්ගයට අපිට උපකාර වෙනවද කියලා. මේ ඉතින් අර හිත හරි කැමති මේ ඇඟ ඇතහැරලා ඉන්න. ඇතහැරලා ඉන්නේ. එතකොට ඒ ස්වභාව දහමින් මේ කැමැති තියෙන දෙයට අර මම කෙනෙක් පුද්ගලයෙක් කියලා දාගෙන තමයි මේ වැඩේ ආයෙ වරද්ද ගන්නෙ. වරද්ද ගන්නෙ එහෙමයි. ඔව් එතෙන්ට මම නිදා ගන්නවා. මට නිදියන්න ඕනේ. මේ කියලා වැඩේ වරද්ද ගන්නවා. එතකොට දැන් උතන බලන්න නිින්ද යන වෙලාවේදී හොඳ මානසිකාරයක් එක්ක හිත කැමතිද ඒකනේ? ඔව්. යථාර්ථ මානසිකාරයක් එක්ක ගියා නම් කොච්චරනම් වටිනවද? එතකොට ඒකට කියනවා නිදියනව නෙවෙයි සැතපෙනවා කියලා. මේ හේතු නිසා ඇති වෙන දෙයක් කියලා ඒක මානසිකාරය කළා ඒ විදිහට මේ නින්දට ගියොත් හරි කියලා එහෙමද මහත්තයා? ඔව්. එතකොට මහත්තයා දැන් යථාර්ථ අවබෝධයක් එක්කනේ යන්නේ. ඒකට කියනවා ගෞරවාන්විත නාමයක්. ඒකට කියන්නේ සැතපෙනවා කියලා. දැන් ඔය දැන් ස්වාමීන් වහන්සේලා දැන් කියන්නේ දැන් තමයි සැතපෙලා නැගිට කියලා කියන්නේ ඔය. එතකොට මහත්තයා මේ බුද්ධ ධම්ම සංඝ කියලා ත්‍රිවිධ රත්නයන්නේ තියෙන්නේ. ඒ ත්‍රිවිධ රත්නයේදී මේ බුද්ධ කියන්නේ අවබෝධයට. අවබෝධයට එහෙමයි. ධම්ම කියලා කියන්නේ ධර්මතාවයට. ඒ කියන්නේ හේතුඵල නිරෝධය කියන ධර්මතාවයට. එතකොට සංඝ කියලා කියන්නේ
ඒ හේතුඵල නිරෝධය ධර්මතාවයේ භාවිතා කරේ කොහොමද? කොහොමද ඒක ක්‍රියාවෙන් ක්‍රියාව නම් ඒක ඒ විදිහට එතකොට සංඝ කියනවා ආර්ය අෂ්ටාංග මාර්ගයට. එතකොට යම් කිසි කෙනෙක් ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩනවා නම් අන්න ඒ කෙනා සංඝ කියලා ගණයට අයිති වෙනවා. එතකොට සංඝ රත්නය කියන්නේ දැන් අපි කියමුකෝ ඒක සංඝ රත්නය කියන්නේ පැවිදි වෙච්ච අයට කියලා තමයි මේ අනුවර්තන නාමය දීලා තියෙන්නේ. එතකොට සංඝ රත්නය අතින් සිද්ධ වෙන්න ඕන නිදියන්න නෙවෙයි වෙන්න ඕන සැතපෙන්න. සැතපෙන්න ඕනේ එහෙමයි. එතකොට සැතපෙන්නේ කොහොමද? අර ඉරියව්වට හරි සිහිය තියලා හරි හේතුඵල නිරෝධය නැමැති මේ ආර්ය න්‍යාය මේ යථාර්ථ අවබෝධයත් එක්ක තමයි සැතපෙන්නේ. එතකොට සිවුර ඇඳගත්තා කියලා සැතපෙන්න බෑ හැමෝටම. මෙන්න මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ භාවිතා වෙන්න ඕනේ. අන්නේ මාර්ගයේ වඩන්න ඕනේ. එතකොට ගිහි කෙනෙක් වුණත් මේ මාර්ගයේ වඩනවා නම් එයා සැතපෙනවා වෙනවා. එතකොට පැවිදි වෙලා හොඳට නිදා ගන්නවා නම් වෙන නීවරණ ධර්මات එක්ක ඒ නිදිනවා වෙනවා. එතකොට දැන් මහා සංඝ රත්නයේ ආහාර ගන්නකොට කියනවා වළඳනවා කියලා. අපි කෑම කනකොට කියනවා කනවා කියලා නේ. එතකොට වළඳනවා නම් ඒ කෙනා අනිවාර්යයෙන් මේ ආර්ය න්‍යාය තුල කටයුතු කරන්න ඕනේ. මේ ඉරියව් හැසිරීම තුල කටයුතු කරන්න ඕනේ. ඒ කියන්නේ මේ මමත්වයේ දුර වෙන වැඩපිළිවෙලක හිත යොමු වෙලා තියෙන්න ඕනේ. ආහාර ගන්න වෙලාවේ. අන්න ඒ අයට තමයි කියන්නේ වළඳනවා කියලා. එතකොට මහානවන ඔක්කොටම වළඳන්නත් බෑ. එතනත් ආර්ය අෂ්ටාංග මාර්ගය වැඩිලා නේද? වැඩිලා. එතකොට ඒත සංඝ කියලා කියන තැන වළඳනවා වෙන්න ඕන. එතකොට කවුරු හරි කෙනෙක් මේ ඉවර වීම දකිනවා නම් ක්‍රියාවෙන් ක්‍රියාව මේ ඇතිවීම නැතිවීම දකිනවා නම් මේ ඇවිදින මේ තැනදී අන්නේ ඇවිදින තැනට කිව්වා ආර්ය අෂ්ටාංග මාර්ගය වඩනවා කියලා. එතනට සංඝ ගණයට අයිති වෙනවා. අන්නේ ඇවිදින තැනට ගෞරවාන්විත නාමයක් විදිහට කිව්වා වඩිනවා කියලා. වඩිනවා එහෙමයි මාත්‍ය. තේරුණාද? තේරුණා මාත්‍ය. එතකොට සිවුරක් ඇඳගත්ත ගමන් කාටවත් එහෙම වඩින්න බෑ. මේක අර න්‍යාය තුල ඉන්න ඕනේ නේද? පරමාර්ථ න්‍යාය තුල ඉන්න ඕන වඩින්න නම්. නැත්තම් ඇවිදිනවා කියලා කියන්නේ එකට. මේ ගිහියෙක්කෝ පැවිද්දෙක්කෝ කවුරු හරි කෙනෙක් මේ බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නේ හරියාකාර භාවිතා වෙනවා නම් ඔන්න ඔය ගෞරවාන්විත නාම ටික එතනට එනවා. එතකොට මෙන්න මේ මාර්ගය භාවිතා කරන අය සෝහන් මාර්ගයට සෝහන් ඵලයට පැමිණෙනවා. ඒ සෝහන් මාර්ගයේ සෝහන් ඵලයට පැමිණිච්ච අය ජීවිතේන්ද්‍රිය ශක්තිය අඩු වෙලා මොනියම් ක්‍රමයකින් හෝ රහත් වෙන්න බැරි වුණොත් මේ ජීවිතය අතහරින්න සිද්ධ වුණොත් එතනට කියනවා මොකද්ද? ස්වාමීන් වහන්සේලාට කියනවා අපවත් වෙනවා කියලා. අපවත් වෙනවා කියලා. මෙන්න මේ අපවත් කියන එකේ තේරුම තමයි පැවැත්ම ආත්ම 7කට නැවැත්තුවා කියන එක. එහෙමයි. පැවැත්ම නැවැත්තුවා කියන එකේ අර්ථය තමයි අපවත් කියලා කියන්නේ. අපවත් මේ සංසාරයේ කියන පැවැත්ම ආත්ම 7කට නවත්තලා තියෙන්නේ. එතකොට අපවත් වෙන්න පුළුවන් කාටද? සෝහන් මාර්ගයේ ඵලය, සකෘදාවේ මාර්ගයේ ඵලය, අනාගාමී මාර්ගයේ ඵලය. අන්න ඒ අයට කියනවා අපවත් වුණා කියලා. අපවත් වුණා කියලා. එතකොට මහානවුන ඔක්කොටම අපවත් වෙන්න පුළුවන්ද? බෑ, හැමෝටම බෑ නේද? හැමෝටම බෑ. එහෙනම් මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ ආර්ය න්‍යාය අහගෙන සෝහන් මාර්ගයේ ඵලය, සකෘදාවේ මාර්ගයේ ඵලය, අනාගාමී මාර්ගයේ ඵලය ඒ තැනට හිත පුරුදු කරන අයට තමයි මේ දර්ශනේ දැකපු අයට තමයි අපවත් වෙන්න පුළුවන්. පුළුවන් එහෙමයි. අනිත් අය ඔක්කොම මැරෙන එක වෙන්නේ. සිවුරු ඇඳගත්තා කියලා අපවත් වෙන්නේ නෑ. එහෙමයි. තේරුණාද?
ඔව්. එතකොට විශාකාව කියන්නේ කවුද? සංඝ ගණයට අයිති වෙන්නේ. සංඝ එහෙමයි. ඔව් ඒකයි කියන්නේ අට්ඨපුරුෂ පුජ්‍යලෝ ඒස භගවතෝ ශාවක සංඝෝ කියලා. එහෙමයි. මෙන්න මේ පුරුෂයෝ 8 දෙනාට කියනවලු මහා සංඝයා කියලා. සෝවාන් මාර්ගයේ ඵලය, සකෘදාගාමි මාර්ගයේ ඵලය, අනාගාමි මාර්ගයේ ඵලය, රහත් මාර්ගයේ ඵලය. එහෙමයි. කවුරු හරි කෙනෙක් මේ ආරෂ්ඨා මාර්ගයේ වඩනවා නම් අට්ඨපුරුෂ පුජ්‍යලෝ ඒස භගවතෝ ශාවක සංඝෝ. භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයෝලු මේ ඉන්නේ. එහෙමයි. අට්ඨපුරුෂ භාග්‍යතුන් වහන්සේ කියන සැබෑ පුරුෂයෙක් මේ. එහෙමයි. එතකොට විශාකාව කියන්නේ භාග්‍යතුන් වහන්සේ කියපු පුරුෂයෙක්. පුරුෂ එහෙමයි. එතකොට මේ ආර්ය න්‍යාය නොදන්නා කමින් ආර්ය න්‍යාය දන්නේ නැතුව කවුරු හරි පිරිමි කෙනෙක් ඉන්නවා නම් ජීවත් වෙනවා නම් පිරිමි ඇඟක් තියාගෙන ඒ බුදුරයන් වහන්සේ කියපු පුරුෂයෙක් නෙවෙයි. එහෙමයි. ඔව් කවුරු හරි කාන්තාවක් මේ ආර්ය න්‍යාය හරියට ජීවිතයට ගලපගෙන මේ විදර්ශනා මාර්ගය හරියට වඩාගෙන බුදුරයන් වහන්සේ කියපු විදිහට ලෝකේ දකිනවා නම් අන්න ඒ අයට කියනවා අට්ඨපුරුෂ පුජ්‍යලෝ ඒෂ භගවතෝ ශාවක සංඝෝ කියලා. එහෙමයි. එහෙමයි. තේරෙනවද? ඔව් තේරෙනවා. එතකොට අපි මේ දැන් හදන්නේ භාග්‍යතුන් වහන්සේ කියපු ත්‍රිවිධ රත්නය බුද්ධ ඒ බුද්ධ කියන්නේ බුද්ධිය කියන එක අවබෝධය කියන එක. ඔව්. ඒ අවබෝධය කොහොමද දකින්නේ? ධම්ම වලින්. ඒ කියන්නේ ධර්මතාවයෙන්. එහෙමයි. හේතුඵල නිරෝධී කියන ධර්මතාවයෙන්. එතකොට ඒ අවබෝධය භාවිතා කරන ක්‍රමයට තමයි සංඝ කියලා කියන්නේ. සංඝ කියන්නේ එහෙමයි. අන්න ඒක තමයි දැන් අපි මේ එක එක විවිධ විදිහට විවිධ පර්යාය තුලින් විවිධ ආකාරයෙන් අපි මේ සාකච්ඡා කරලා එතකොට ඉරියාපත භාවනා කරලා සලායතන භාවනා සිදු කරලා ධාතු මනසිකාර ඒවා සිද්ධ කරලා මේ සිද්ධ වෙන්නේ ඒක. එහෙමයි. පැහැදිලි නේද? ඔව් පැහැදිලි මාත්‍යා. ඔව් ඉතින් අන්න ඒ වගේ අපවත් වෙන්න පුළුවන් අපිට. රහත් වෙන්නත් පුළුවන්. ඔව් මාර්ගයටවත් එන්න ඕනේ අඩුව ගන්න නේද මාත්‍යා? ඔව් දැන් මේක හරියට දැනගන්නවා කියන්නේ මහත්තයා මේක තමයි මාර්ගය. එහෙමයි. මේ ආර්ය න්‍යාය හරියට දැනගත්තා නම් ඔව්. එතකොට ඒ ආර්ය න්‍යාය භාවිතා කරනකොට තමයි ගමන යන්නේ. එතකොට යම් කිසි කෙනෙක් මාර්ගයේ ඉන්නවා කියලා එහෙම තියනවද මාත්? ඉතින් මේ අපි දැන් යම් මොහොතක මේ හේතුඵල නිරෝධයේ මනසිකාරය කරනවා නම් ආන් එක සම්මා දිට්ඨියනේ. එතකොට ඒ මාර්ගයනේ අපි ඉන්නේ. ඔව් එහෙමයි. තේරෙනවද? එතකොට හේතුඵල නිරෝධයේ මනසිකාර කරනවා නම් ඒක සම්මා සංකප්පනේ. එහෙමයි. ඒම හිතන එක හේතුඵල නිරෝධය යන්නේ. ඔව් එහෙමයි. එතකොට මේ කායිකම්ම ටිකට මේ කයෙන් කරන ක්‍රියා ටිකට ක්‍රියාවෙන් ක්‍රියාව විදියට හේතුඵල නිරෝධය භාවිතා වෙනවා නම් ඒ සම්මා කම්මන්තනේ. එහෙමයි. තේරෙනවද? ඔව්. එතකොට වචන කතා කරනකොට අපි දන්නවා නම් මේ චිත්ත ක්‍රියා වාය ධාතුවේ ක්‍රියාවක් කියලා. ඒ සම්මා වාචානේ. තේරෙනවද? ඒ සම්මා වාචානේ. එතකොට යම් මොහොතක දැන් අපි ජීවත් වෙනවා කියලා කියන්නේ කාය කම්ම, වචී කම්ම, මනෝ කම්ම ටික භාවිතා කරන එක. ඒ ජීවත් වීම තුළ අර හේතුඵල නිරෝධය කියන ධර්මතාවය යොමු වෙනවා නම් අපේ ජීවත් වෙනකොට ඔය ටිකට හේතුඵල නිරෝධය කියන ධර්මතාවය නම් යෙදෙන්නේ යම් මොහොතක හරි. ඒ සම්මා ආජීවේනේ. එහෙමයි. පැහැදිලිද? ඔව් පැහැදිලිනවා. එතකොට අපි මේ ඒ කාය කම්ම, වචී කම්ම, මනෝ කම්ම තුලට ඔබතුමාලා රැකියා කටයුතු කරනකොට රැකියාවෙන් බාහිරව ඇවිල්ලා නිදහස් වෙලාවක මේ භාවනා විදර්ශනා භාවනාව කරනකොට ඒ කරන වෑයාමය සම්මා වෑයාමය. ඔව්. එහෙමයි. තේරෙනවද? ඔව්. එතකොට ඒ සම්මා වෑයාමයත් එක්ක ඒ මොහොතට
සිත එකඟ වෙනවා නම් එක් මොහොතක හරි ඔව් ක්‍රියාවෙන් ක්‍රියාව දකිනවා නම් ඒ සම්මා සතිය. ඔව් සත්‍ය තේරෙනවද? ඒකට මේකම තමයි යථාර්ථය, මේකම තමයි ඇත්ත කියලා ඒකට එකඟ වෙන්න පුළුවන් නම් ඒ සම්මා සමාධිය. දැන් බලන්න යම් මොහොතකාරී ඔව් දැන් බලන්නකො මේ මාර්ගය නෙවෙයිද මේ ඉන්නේ කියලා. ඒමයි මාතේ ඒමයි. අපි මේ මාර්ගය කියලා වෙන එකක් හොයන්න දෙයක් නැහැ. බලන්න ආර්ය අෂ්ටාංග මාර්ගය තුලයි මේ කටයුතු කරලා තියෙන්නේ එතකොට. ඒමයි. හැමදෙස්සෙම නැති වුණත් මහත්තයා අර යම් තැන් වලදී අර 100ට එනවනම් ඒක මාර්ගය නේද මහත්තයා? ඔව් ඉතින් බලන්නකො මම දැන් මේක එක ඉරියව්වකනේ මේ ඔක්කොම තිබිලා තියෙන්නේ. ඔව් එහෙමයි. තේරෙනවද? ඔව්. එතකොට මේ ආරෂ්ඨා මාර්ගයනේ වැඩිලා තියෙන්නේ මේක ශනියක් තුල කකුලක් උස්සලා තියෙනකොටම සක්මනේකදී හරි අපි ඉරියව්පත භාවනාවකදී හරි කකුලක් උස්සලා තියෙනකොටම ක්‍රියාවෙන් ක්‍රියාව කියන්නේ බලන්නකො එතන තිබිලා තියෙන මේ ආරෂ්ඨා මාර්ගයනේ. ඔව් එහෙමයි. නේ සම්මා දිට්ඨියනේ තිබිලා තියෙන්නේ. අපි දන්නවනේ ක්‍රියාව වෙන්නේ හේතුන්ගේ ක්‍රියාවලියක් තුලින් කියලා. ඔව් ඒක මානසිකාරය කරනවනේ නේ මාත්‍ය. මානසිකාරය වෙනවනේ. ඒතකොට මානසිකාරය වෙනකොට සම්මා සංකප්පනේ. ඔව් එහෙමයි. එතන වචන විදිහට බලන්නකො සම්මා වාචානේ. වාචා එහෙමයි. ඒක ක්‍රියා විදිහට බලන්නකො සම්මා කම්මන්තනේ. කම්මන්ත එහෙමයි. නේද? ඒක මේ පැවැත්ම හරියට බලනකොට සම්මා ආජීවනේ. ආජීවය. එතකොට ඒ තුල වෑයම් කරනකොට සම්මා වෑයමේ. ඒකට ඉදිච්ච සිහිය සම්මා සතිය. සතිය. ඒකට එකග වීම සම්මා සමාධිය. බලන්නකො ආරෂ්ඨ මාර්ගෙනේ වෙල්ල තියෙන්නේ. ඔව් දන්නේම නැතුව ඒක වැල්ලා නේද මහත්තයා? ඔව්. මේක ප්‍රායෝගිකව යෙදෙන්න කියන්නේ ඒකයි මහත්තයා. අපි වචන වලින් ඕක හෙව්වා කියලා මේ ආරෂ්ඨ මාර්ගය වැඩෙන්නේ නැහැ. නෑ එහෙමයි. මේ ධර්මයේ හොයන කාලේ සම්මා මේ ආරෂ්ඨ මාර්ගයේ වචන හොය වැඩුවානේ. ඔව්. දැන් බලන්නකො එක භාවිතයක් තුළ නේද ඔක තිබ්බේ. ඔව් එහෙමයි. දැන් ඕකෝන්නම් අපිට මේ පංචායතනේ හරහා විදර්ශනා කරනකොටත් බලන්න පුළුවන්. නේද? ඔව්. දැන් හුස්මාහාර ජීවිතින්ද්‍රිය වස්තු රූපේදී එකතු වෙනකොට බලන්නකො ඒ සම්මා දිට්ඨියනේ. බලන්න එතනින්ම එතකොට මේ නාම රූප පරිච්ඡේදය දැකලානේ. කර්ම තේජෝ ධාතුවේ විඥාන ධාතුවේ ක්‍රියාවලිය. එහෙමයි. එතකොට අපි නාම රූප වෙන වෙනම පරිච්ඡේද කරගන්න ඕනද? නෑ. එතකොට රූපේ දැවීම, තැවීම, දිරවීම, පැසවීම කියන කෘත්‍ය හරියට දකිනකොට ඒ රූපේ ඇතිවීම නැතිවීම නේ දැකලා තියෙන්නේ. ඔව් එහෙමයි. එතකොට ඒ උදේවැය ඥානය ආයෙ වෙනම පාඩම් කරන්න ඕනද? බලන්න මේ ඥානදර මේ ඔක්කොම මේ බුද්ධ ශාසනයම තමයි මහත්තයා මේ අපි වඩන්නේ මේක ක්ෂණයක් තුලදී. ඔව් එහෙමයි මහත්තයා මේක අපි දැනුමට ගත්තේ නැති වුණාට ඒක ඒ විදිහට වෙලා නේද මහත්තයා? ඔව් මුළු බුද්ධ ශාසනයම. එහෙමයි. තේරෙනවද? එතකොට බලන්නකෝ මේ හුස්ම රැල්ලක් අපිට ගන්න වෙලා තියෙනවා. ඒ හුස්ම රැල්ල ගන්න උනේ එක තමයි දුක්ඛාර සත්‍යය. ඔව් දුක එහෙමයි. දුක්ඛාර සත්‍යය. එතකොට මේ හුස්ම රැල්ල ගන්න උනේ ඇයි? මේක ඇත්ත දැක්කේ නෑ. දුක්ඛ සමුදාය සත්‍යය. දුකට හේතුව. එතකොට මේ හුස්ම රැල්ල මේ හුස්ම ආහාර ජීවිතින්දී වස්තු රූපේ දෙකතු වෙනවා කියලා දකින්න එක මොකද්ද? දුක්ඛ නිරෝධාර සත්‍යය. දුක්ඛ නිරෝධාර සත්‍ය භාවිතා කරේ මොන ක්‍රමයෙන්ද? ක්‍රියාවෙන් ක්‍රියාව. එක්ක පංචායතනේ හරහා මේ ආයතන හරහා කරන භාවනාවෙන්. අන්න දුක්ඛ ගාමිනී පටිපදාර සත්‍යය. එහෙමයි. දැන් බලන්නකෝ මේ ක්ෂණයක් තුල්දී චතුරාර්ය සත්‍ය තිබිලා නැද්ද? තිබිලා තියෙනවා මහත්තයා. දැන් ඕක හොය මේ භාවනා කරන්න ඕනද? මේ රූපේ විපරිණාමය වෙනව නේද මොහොතක් පාසා? ඔව්.
මේ ඇතිවීම නැතිවීමක් වෙනව නේද රූපේ? ඔව්. ආන් ඒක අනිත්‍යයි. අනිත්‍ය නේද? ඔව්. ඒ ඇතිවීම නැතිවීම කියන එක ඇතිවීම නැතිවීම කියන එකට සිහිය එනකොට මොකද්ද? දුක්ඛ. මේ ඇතිවීම නැතිවීම කියන එකේ දෙකේ ඡේවීම. ඡේවීම. එතකොට මේ ඇතිවීමක් නැතිවීමක් තුළ සත්පුජ්‍යල සංඥාවෙන් ආත්මයක් කියලා පනවන්න පුළුවන්ද? අනෝන වෑන මාත්‍ය ශනයක් ක්ෂණයක් තුළ. එහෙනම් ඒක අනාත්මයි. එහෙමයි. එතකොට මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම නෙවෙයි මේ ප්‍රකට වෙලා තියෙන්නේ. එහෙමයි. ඔව් කකුලක් උස්සලා තිබ්බ එකට සිහිය විතරයි නේද තිබ්බේ? ඔව්. බලන්න 8යි ආරෂ්ඨ මාර්ගයේ චතුරාර්ය සත්‍යයට ගැලපුවා 4යි අනිත්‍ය දුක්ඛ අනාත්මේ බිඳ 3යි. දැන් කීයද මේ? 84 ධර්ම. ධර්මස්කන්ධේ ත්‍රිපිටකේ කොච්චරක් තියෙනවද? එහෙමයි මාත්‍ය. 84 දහම් මේක එක ක්ෂණයක් තුළ වැඩිලා නැද්ද? වැඩිලා තියෙන මාත්‍ය එහෙමයි. ඒක වාහිත කරනකොට එහෙම වැඩිලා තියෙන නේද මාත්‍ය? ඔව් මුළු බුද්ධ ශාසනයම මේ එක ක්ෂණයක් තුළ තියෙන්නේ. එහෙමයි. බුදුරයන් වහන්සේම එක් ක්ෂණයක් තුළයි මේ දකින්නේ අපි. මාත්‍ය වඩාගෙන යනකොට කැංගීමකට එනව නේද මාත්‍ය? ඔව් දැන් අපිට බලන්නකෝ මේ බුද්ධ ශාසනයමනේ අපි දකින්නේ. එහෙමයි. එතකොට මේ ඥානයත් එක්ක ත්‍රිපිටකයේ පොත් වහන්සේ තුල තියෙන සූත්‍රයක් අතර ගත්තාන් පස්සේ ඒකේ අර්ථය තේරෙන්න ගන්නවා. මේක නේද මේ කිව්වේ කියලා. අනේ මගේ බුදුරයන් වහන්සේ දැන් 2600කට කලින් මෙන්න මේ කතාව නේද මේ කියලා තියෙන්නේ. එහෙමයි. කකුලක් උස්සලා තියෙනකොට මේක ඇතිවීම නැතිවීම දකිනකොට මේ පංචායතනේ හරහා මේ ඇතිවීම නැතිවීම දකිනකොට නේද? අනේ මගේ බුදුරයන් වහන්සේ 2600කට කලින් මේ කිව්ව ධර්මයේ තාමත් අකාලිකව පවතිනව නේද? නේද? මේක ඕපනයිකයි නේද? එහෙමයි. මේක එහිපස්සිකයි නේද? මේ ඇවිල්ලා බලන්න තියෙන්නේ කොතනද වස්තු රූපයේ මේ කතාව? බලන්න මේ බුද්ධ ධම්ම කියන මේ සංඝ කියන ත්‍රිවිධ රත්නයේම ಗುಣ වැඩෙන්නේ මේ. වැඩෙන්නේ එහෙමයි. පැහැදිලි නේද? ඔව් පැහැදිලි මාත්‍ය. එතකොට එක් ක්ෂණයකයි නේද? කොයිලාවත් පවතිනවා නේද? ඔව් කොයි වෙලාවෙ දැන් ඒ කාර්ය තිබ්බ විදිහමයි දැන් විශාකාව වගේ ආර්යයන් වහන්සේලා දැකපු ඥාණයම තමයි දැන් මේ අපි සාකච්ඡා කරන්නේ. එහෙමයි. එහෙමයි. දැන් තේරෙනවද චුල්ලපන්තක ස්වාමීන් වහන්සේ කොහොමද රහත් උනේ කියලා? මේ බුද්ධ ශාසනයේ මේ ක්ෂණයක් තුල. ඔව් ක්ෂණයක් තුල මාත්‍ය නේද? ඔව් පුංචි සුනීත සෝපාක කොහොමද රහත් උනේ? එහෙමයි. එතකොට සුනීත සෝපාක ත්‍රිපිටකය ගැන දන්නේ නැද්ද? දන්නවා. ඇයි ආර්ය අෂ්ටාංග මාර්ගය ගැන දන්නවා, චතුරාර්ය සත්‍ය ගැන දන්නවා, අනිත්‍ය දුක්ඛ අනාත්ම ගැන දන්නවා කියන්නේ බුද්ධ ශාසනය මෙතන ත්‍රිපිටකය තමයි ඒ. ඔව් එහෙමයි. පැහැදිලිද? ඔව් පැහැදිලි මාත්‍ය. ඔව් එතකොට අර ත්‍රිපිටකයේ පොත් වහන්සේ තුල තියෙන සූත්‍ර ඔක්කොම කටපාඩම් කරා කියලා මේ වැඩේ වෙනවද? නෑ මාත්‍ය නෑ භාවිත කරන්න වෙන භාවිතා කරනවා නේද? මේක ජීවිතේට භාවිතා කරන්න ඕන. කායකම වචීකම මනෝකම තුලින්. එහෙමයි ක්‍රියාවක් තුල තියෙනවා නේ මාත්‍ය. එක් ක්‍රියාවක් තුල තියෙනවා, එක් දැකීමක් තුල තියෙනවා, එක් ස්පර්ශයක් තුල මේක තියෙනවා. එහෙමයි. ඔන්න ඔතන සිහිය ගත්තාන් පස්සේ මේ සිද්ධිය වෙනවා. එහෙමයි. තේරුණාද වැඩි? ඔව් තේරුණා මාත්‍ය. මේ බලන්න කොච්චර සුන්දර සැනසීමක් තියෙන පිරිසුදු නේද? යථාවාදී තථාකාරී තථාවාදී යථාකාරී කියන්නේ කියන විදිහ ඒ විදිහටම තියෙන දේ ඒ විදිහටම කියන ධර්මයක් නේද මේක? නේද බලන්න තමා තුළින් දකින්නකොට කොච්චර සැනසීමක්ද බුදුරන් වහන්සේ වුණේ අපි මේ දකින්නේ. ඔව් කියපු මුළු ධර්මයක්ම තියෙනවා නේද මාත්‍ය? ඔව් දැන් බලන්න මම ඕන තැනකට ගැලපුවා මේක. ගැලපුවා එහෙමයි. ඔබතුමා මට කිව්වොත් එහෙම දැන් පටිච්චසමුප්පාදයට ගලපන්න කියලා ඒකටත් ගලපන්න පුළුවන්. ওই විදිහටම. එහෙමයි. පංච උපාදානස්කන්ධේ නිරෝධ වෙන විදිහට කිව්වොත් එහෙම ඒකත් ওই විදිහටම කියන්න පුළුවන්. ඒ එක ඔය ඔබතුමා කරන එක ඉරියාපත ඉරියව්වත් තුලින් ඕක කියන්න පුළුවන්. කියන්න
පුළුවන් නේද අයි මහත්තයා? මහත්තයා අපි මේ දකින්න දැකීම නෙමේ. ඒක කියන්න වෙන මොකුත් ඕනේ නෑනේ. ඔව් එහෙමයි. පැහැදිලි නේද? ඔව් පැහැදිලි මහත්තයා. දැන් එතකොට මේ අපි භාවිතා කරන ධර්මයේ ගැන ලොකු විශ්වාසයක් ලොකු ශ්‍රද්ධාවක් හිතට එනවා නේද මේවා දැනගත්තාම? ඔව් මහත්තයා ඔව්. ඒ ධර්මයම තමයි මහත්තයා වඩන්නේ. අර දැනුමට නෑ හරියටම නැති වුණාට ඒක නිකම්ම වැඩිලා නේද මහත්තයා? නිකම්ම වෙලා දැන් ඔබතුමාලා මේවා ගැන අර වෙන වෙනම දන්නේ නැතුණාට බලන්න ආරෂ්ඨා මාර්ගයේ වැඩිලානේ. ඔව් ඒකට 100% පැවැත්තුවම මේ කියාවන් වලට නේද? ඒ ධර්මය තමයි වඩලා තින්නේ නේද? වඩලා තියෙන්නේ. එතකොට අනිත්‍ය දුක්ඛ අනාත්මේ වඩලානේ. එහෙමනේ. නේද? අනිත්‍ය දුක්ඛ අනාත්මේ අර වචන ඔක්කොම අයින් කරලා දාලා බලන්න ලස්සනට මේක වඩලානේ. ඔව් දැන් චතුරාර්ය සත්‍ය මේක වඩලානේ තියෙන්නේ. ඔව්. ඒ වුණාට ඒක ක්‍රියාවක් විතරයි බැලුවේ. ඔව් කියාවක් විතරයි බැලුවේ මහත්තයා. ඔව් එහෙමයි. ඉතින් අන්න ඕක දියුණු කරගන්න ඕන අපි. නේද? ඔව් භාවිතා ගන්න එක වැඩිපුර කරන්න ඕන නේද? වැඩිපුර කරන්න ඕන. බලන්න භාගතුන් වහන්සේ තමයි මේ දකින්නේ අපි. එහෙමයි. දැන් අපි තෙරුවන් සරණයි කියලා කියනවා. ඔව්. තෙරුවන් සරණයි කියලා වචනෙට කියලා මේ මදි. ඔය තෙරුවන් ඇතුලේ තියෙන අර්ථය තමයි දැන් අපි කතා කරේ. එහෙමයි. තෙරුවන් ඇතුලේ තියෙන අර්ථය තමයි මුලින්ම මුණ ගැහෙන්නේ ධම්ම. ඔව්. බුද්ධ නෙමෙයි මුණ ගැහෙන්නේ ධම්ම. ඒ කියන්නේ ආර්ය න්‍යාය හේතුඵල නිරෝධය. ඔව්. ඒ ධම්ම කියන ආර්ය න්‍යාය භාවිතා කරන ක්‍රමයට තමයි සංඝ කියලා කියන්නේ. ඔව් එහෙමයි. එතකොට මේ සංඝයා ඒ අනිත්‍ය දුක්ඛ අනාත්ම චතුරාර්ය සත්‍ය විදිහට ගොනු වෙලා එනකොට තමයි අවබෝධයටපත් වෙන්නේ. බුද්ධිය කියලා කියන්නේ. අන්න එතකොට තමයි බුදුන් දකින්නේ. එහෙමයි. අන්න එතන තමයි තෙරුවන් සරණයි කියලා මේ කියන්නේ. ආයේ මාර්ගයේ ධර්ම රත්නේ මේ ත්‍රිවිධ රත්නය. සංඝ රත්නේ වඩනකොට මේ ඒක අවබෝධ වෙනවා බුද්ධ වෙනවා නේද? බුද්ධ වෙනවා. බුද්ධිය කියන්නේ එතනට. එහෙමයි. එතකොට ලේසියෙන් කාටවත් තෙරුවන් සරණයි කියලා කියන්න බෑ එහෙම. ඔව් තේරෙන්නේ. තෙරුවන් සරණයි කියලා කියනවා නම් මේක අවබෝධයේ ඒ කොහොමද තෙරුවන් සරණ වුණ විදිහ දැනගෙන ඉන්න ඕනේ. එහෙමයි. ඒකයි. තෙරුවන් සරණයි කියන වචනේ මේ ලේසි පහසු වචනයක් නෙවෙයි ඔය. ඔව් ඒකනේ මත් නේද? ඔව් ඒකනේ ඔක ත්‍රිවිධ රත්නය කියලා කියන්නේ. ඔව් රත්නය කියලා කියන්නේ ඒකනේ වටිනාකම් දෙන්නේ ඔකට ඕන තරම්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේ මාර්ගය තියෙන්නේ හරිය ලස්සන. භාග්‍යතුන් වහන්සේව දැක අපි දකින්න ඔබතුමාලා දැන් ඒ ඉරියව් භාවිතා කරනකොට ඒකට ඔබතුමාලට කියන්න පුළුවන් මේ තෙරුවන් සරණයි කියලා යම් කෙනෙක්ට. මොකද හේතුව ඔබතුමාලා තෙරුවන් දකින්න හින්දා. එහෙමයි. තේරුණාද? ඇයි ධම්ම කියන ධම්මතාවයෙන් ආර්ය න්‍යාය අරගෙන ඔබතුමාලා දැන් සංඝ කියන ආරෂ්ඨා මාර්ගය වඩනවනේ මේ දැන්. වඩනවා එහෙමයි. ඒක දැන් ක්‍රියාවෙන් ක්‍රියාව බලනවනේ දැන් සලායතන වලින් මේක බලනවනේ. ඔව්. ඒ බලනකොට දැන් යම් මේ දැනගැනීම් ටිකක් අපිට සිද්ධ වෙලා තියෙනවනේ. ඔව්. අන්න ඒකට තමයි අවබෝධය කියලා කියන්නේ. බුද්ධ කියලා කියන්නේ බුද්ධිය කියලා කියන්නේ. එහෙමයි. දැන් එතකොට ඔබතුමාලා දැන් තෙරුවන් දකින්නවා. එහෙමයි නේද? ඔව්. ඔව්. මෙතන සම්මුතිකව තියෙනවා තෙරුවන් කියනකොට බුද්ධ කියනකොට භාග්‍යතුන් වහන්සේගේ බුදු පිළිමයක්. එතන සම්මුතියෙන් තියෙනවා ධම්ම කියනකොට ත්‍රිපිටකයේ පොත් වහන්සේ, සංඝ කියනකොට අපේ මේ සිවුරු ඇඳගෙන ඉන්න පැවිදිලා ඉන්න ස්වාමීන් වහන්සේලා. ඒක සම්මුතියෙන් එහෙම තිබ්බට තෙරුවන් කියලා කියන්නේ එතනට නෙවෙයි. ඒක මහා ලොකු මේ සියුම් තැනක්. ඒක කියලා යනකොට මාත් ඒක කියන්නේ හිතා ගන්න බෑ නේද කියන්නේ. දැනෙන්න තියෙනවා ඒකෙත් එහෙම තේරුම නේද? ඔව් කොච්චර නන්ද ත්‍රිවිධ රත්නය කියන එකේ තේරුම. එහෙමයි. නේද? ඔව්. ඉතින් අන්න ඒවා දකින්න. දැන් ඔබතුමාලා ඉතින් කොහොමද මේක භාවිත කරනවනේ කොහොම පුළුවන් වෙලාවට. ඔව්.
කියාවිදිත් මහත්තයා මේ ක්‍රියාවන් කියාව බලනවා මහත්තයා. ඔව්. දැන් එතකොට තේරෙනව නේද? එක් ක්ෂණයක් තුළදී එක ක්‍රියාවක් බලනකොට මේ තෙරුවන්නේ අපි දැකලා තියෙන්නේ නේ. ඔව් එහෙමයි. මේ ඒවා ගලප ගලප බලන්න මම ඒකේ වටිනාකම වැඩි වෙන්න තමයි ඔබතුමාට මම මේ ගැන මේ තවත් පැහැදිලි කරලා දුන්නේ මේ ශ්‍රද්ධාව වැඩි වෙන්න මේ කරන භාවනාවේ කොච්චර වටිනාකමක් තියෙනවද? ඕනේ ගොඩක් පින් මහත්තයා සාදු මහත්තයා ඇත්තටම ගොඩක් පින් මේ අර ක්‍රියාවන් ගියා බලුවට ඒක ලොකුවට මතක්ුන්නේ නෑ මහත්තයා ඇත්තටම මේ මුළු බුද්ධ ශාසනයම බලලා තියෙන්නේ ඔය ලේසි නෑ. එහෙම. ඔව් එහෙමයි මහත්තයා. ඔව්. ඉතින් අපි මේවා එකින් එක ඔබතුමාලට කියා දෙන්නේ නැහැ. මොකද හේතුව එහෙම කියා දෙන්න ඕනේ නැහැ. මම බුද්ධ ශාසනය වැඩෙනවනේ. වැඩෙනවා එහෙමයි. ඒක නිවෙනවනේ. එතකොට අර ශ්‍රද්ධාව තව වැඩි වෙන්න ඕනේ හින්දා තමයි මේවා අපි මේ අවස්ථාවක් ආවම මේ වගේ කියා දෙන්නේ. එහෙමයි. දන්නේම නැතුව වැඩිලා මහත්තයා නේද ඒක? ඔව්. මේක අවුරුදු 7ක් වැඩිවොත් මාස 7ක් වැඩිවොත් දවස් 7ක් වැඩුවොත් කොච්චරනම් මේකේ ආනිසංස තියෙයිද? එහෙමයි. නේද? ඔව්. එහෙනම් මේක භාවිතා බහුලීකృత කරගන්න තමයි අපිට ඕන දැන් මේ විදර්ශනාව. විදර්ශනාව කියලා කියන්නේ විනිවිද දකින්නවා කියන එක. ඇත්ත කතාව විනිවිදව බලනවා. එහෙමයි. ක්‍රියාවෙන් ක්‍රියාව ඇතුලේ මොනවද තිබ්බේ? විනිවිද දකින්නවා. එහෙමයි. ඒකට කියනවා විදර්ශනාව කියලා. ලොකු දෙයක් නෑ ඔක. විදර්ශනාව. එහෙමයි. තේරුණාද? ඒ ක්‍රියාව ඇතුළේ වෙන සිද්ධිය දකින්නව නේද මහත්තයා? ඔව් විනිවිදව දකින්නවා. එහෙමයි. ඔව්. එතකොට ඒකට කියනවා විදර්ශනාව කියලා. බලන්න ඔබතුමාලා මේ හරි වැඩේ කරලා තියෙනවා. මේ බුද්ධ ශාසනයෙම භාග්‍යතුන් වහන්සේව ජීවමාන කරවලා තියෙනවා. මේ ලේසි නෑ. මේ දැන් ඔබතුමාට අවස්ථාවක් එනවා ඔන්න දැන් භාග්‍යතුන් වහන්සේ ජීවමානව ඉන්නවා. දැන් භාග්‍යතුන් වහන්සේ හුස්ම පොද උඩට අදිනවා. දැන් උන්වහන්සේ පිරිනොම වඩින්න අදින්නේ හුස්ම පොද. ඔබතුමාට සංසාරේ පෙර පිනක් එනවා. මේ ඔක්සිජන් ටිකක් දෙන්න අවස්ථාවක් තියෙනවා. ඔබතුමා දෙන්නේ නැතුව ඉන්නවද? දෙනවනේ මහත්තයා. ඒක මොනතරම් වාසනාවක්ද නේ? බුදු භාග්‍යතුන් වහන්සේ ඔක්සිජන් ටිකක් දෙනවා කියන එක, හුස්ම පොතක් දෙනවා කියන එක. කොච්චරන වාසනාවක්ද? ඔබතුමාට ඒ වගේ පිනක් ආවොත් කොහොමද ගන්න එක? ඒක හිතා ගන්න බෑ නේද ඒ පින? එහෙමයි මහත්තයා. අපිට මුළු ලෝකෙ හිතා ගන්න බෑ. හිතා ගන්න බෑ. අන්න ඒ වගේ තමයි මහත්තයා මෙන්න මේ ක්‍රියාවෙන් ක්‍රියාව බලනව නේද? මෙන්න මේ ක්‍රියාවෙන් ක්‍රියාව ඔබතුමාලා මේ බලලා මේ වීරිය වඩලා මේ කරන්නේ භාග්‍යතුන් වහන්සේට හුස්ම පොදක් දෙන එක මේ කරන්නේ. එහෙමයි. අන්න අර වගේම ශ්‍රද්ධාව ඇති කරගන්න. මගේ භාග්‍යතුන් වහන්සේට මේ ජීවමාන මේ ධර්මයේ ජීවමාන කරවන්නේ මේ. එහෙමයි. ක්‍රියාවෙන් ක්‍රියාව බලලා මේ ක්‍රියාව කියන්නේ මුළු බුද්ධ ශාසනය. ශාසනයම නේද? එහෙමයි. ඉතින් මේ විකෘති වෙලා යන මේ වැල්ලා යන්න හදන බුද්ධ ශාසනයට හුස්ම පොද දෙන්නේ මේ. දෙන්නේ එහෙමයි. ඉතින් අර භාග්‍යතුන් වහන්සේට ජීවමාන හුස්ම පොද දුන්නා වගේ හා සමානයි. එහෙමයි. ඉතින් සතුටු වෙන්න. එහෙමයි මහත්තයා. අනේ ගොඩක් පින්වත් ස්පර්ශා. ඔව්. එතකොට ඔබතුමා හිතන්න මේ මගේ බුදුරජාණන් වහන්සේට හුස්ම පොදයි මේ දෙන්නේ මේ. මේක ලේසියෙන් කෙනෙක්ට දෙන්න බෑ. දෙන්න බෑ ඒව මහත්තයා එහෙමයි. ඔව්. මේ භාග්‍යතුන් වහන්සේ ජීවමාන කරන්නේ මේ ක්‍රියාවෙන් ක්‍රියාව. යම් මොහොතක ක්ෂණයක් තුළ මේ අර්ථ ධම්ම ටික හරියට පාවිච්චි කරනවනේ අනේ මගේ බුදුරජාණන් වහන්සේ නෙමෙයි. අවබෝධය තුලින් දකින්නේ. ඕ එහෙමයි මහත්තයා. මේක ලේසියෙන් කෙනෙක්ට කරන්න බෑ. කරන්න බෑ එහෙමයි. නේද? මේක ප්‍රඥාවම එහෙමයි. ඒ ප්‍රඥාවක් තියෙන්න ඕනේ මහත්තයා. ඔව්. එතකොට සතුටුයි නේද බුදුරජාණන් වහන්සේට හුස්ම පොතක් දෙනවා කියන එක? ඔව් ගොඩක් සතුටුයි මහත්තයා ඇත්තටම. ඉතින් ඒක තමයි මේ කරන්නේ මේ අපි එකතු වෙලා. එහෙමයි. භාග්‍යතුන් ඒ ධර්මයේ ජීවමාන කරනවා නේද? ජීවමාන කරනවා. එහෙමයි. මේක පුදුමාකාර වාසනාවක් පිනක් මේ.
වාසනාවක් එහෙමයි. මේ පින හැමෝටම නෑ. හැමෝටම එහෙමයි. හැදෙලි නේද? සාරිපුත්ත මොග්ගල්ලාන වහන්සේලා, නන්ද ආනන්ද වහන්සේලා, එතකොට විශාකාව වගේ සෝහන් ආරයන් වහන්සේලා මෙන්න මේ ජීවමාන කරපු එකයි කරේ මේ භාග්‍යතුන් වහන්සේලා. එහෙමයි. ඉතින් ඒ වගේ අකාලික ධර්මයක් අපිට මුණ ගැහිලා තියෙන්නේ. ඉතින් පුදුමාකාර වාසනාවන්තයි අපි. මේ සතුටින් මේ විදර්ශනාව කරන්න පුළුවන්, ක්‍රියාවෙන් ක්‍රියාව සතුටින් බලන්න පුළුවන් අපිට දැන්. සතුටින් බලන්න පුළුවන්. ඔව් එහෙමයි. නේද? ඔව්. දැනුණාද මෙච්චර මේ භාග්‍යතුන් වහන්සේ මේ ජීවමාන කරන්න කියලා හිතුවෙත් නෑ නේද? නෝ හිතුවෙත් නෑ නේද? එහෙමයි. ඔව්. අර භාවිතා කරනවා ඒක ඇත්තට දැනුන්නේ නැහැ මට ඇත්තටම ගොඩක් පින්මාත් ඒක හැදිලි කරලා දුන්නාට. මම මේ කතාව කියලා දුන්නේ අපි මේ කරන ධර්මයේ අපි මේ වඩන මාර්ගයේ වටිනාකමක් අපිට තේරිලා නැහැ. එහෙමයි. අපිට තේරෙන්නේ නැහැ මෙච්චර කොච්චරනම් මේ අපි මේ එක කකුලක් උස්සලා තියෙනකොට මේ ඥාන දර්ශනය කොච්චර වටිනවද කියලා තේරෙන්නේ නැහැ. මේක දකිනවා නේද මහත්තයා? ඔව් ඒකේ වටිනාකම එන්න තමයි ඔබතුමාට මම මේ කතාව කියා දුන්නේ. එහෙමයි මහත්තයා ගොඩක් මහත්තයා ඇත්තටම. දැන් ඔබතුමාට සතුටින් මේ භාවනාව කරන්න පුළුවන් වෙනදටත් වැඩි සතුටින්. ඔව් එහෙමයි. ඇයි භාග්‍යතුන් වහන්සේව ජීවමාන කරන්න අවස්ථාවක් ආවොත් අපි කවුද අකමැති? අකමැති කවුද නේද මහත්තයා? භාග්‍යතුන් වහන්සේ ওই විදිහටම තමයි කිව්වේ. ඒකයි මහත්තයා මේ ශාසනයේ අවුරුදු 5000ක් දක්වා අරන් යනවා නම් ඒ අවුරුදු 5000ක්ම ආවුෂේ රඳා පවතින්නේ අපි මේ කරන ක්‍රියාවෙන්. ඔබතුමා මාර්ගයේ වඩනවා කියන එක මේ ඔබතුමා විතරක් කරගන්න එකක් නෙවෙයි ඔය. එහෙමයි. තව මේ පහළ වෙන්න ඉන්න මේ රහතන් වහන්සේලාට උපකාරයක්. එහෙමයි. පාරමී නේද? ඒ පාරමී දම් පුරන රහත් වෙන්න පින තියෙන අයට උපකාරයක් අපි මේ කරන්නේ. අපිටත් මේ මාර්ගය වඩ아가ගෙන යනවා. එහෙමයි. ඔව්. එතන තව අවුරුදු 5000ක් දක්වා මේක තියාගන්න ඕන නම් අපි මේ සිහිය පවත්වන්න ඕනේ. අපි පවත්වන්න ඕනේ. ඔව්. ඉතින් අපි ආත්මාර්ථකාමී මිනිස්සුයෝ නෙවෙයි පරාර්ථකාමී අය. එහෙමයි. මේ මාර්ගය වඩනවා කියන්නේ. ඔව් එහෙමයි. තේරෙනවද? ඔව්. ඉතින් ඒක නිසා හිතේ සතුටින් මේක කරන්න පුළුවන් අපිට. ඔව් එහෙමයි. ඒ සහැල්ලු බව තියෙනවා මාත් නිතරම. ඒක කරද්දී සහැල්ලු බව නිතරම තියෙනවා මාත්. ඒක ඉරියව්වයි මේක බලන්න තියෙන්නේ. බලන්න මුළු බුද්ධ ශාසනයම ජීවමාන වෙලානේ. ශාසන. ඔව් එහෙමයි. නේද? ඔව්. උත්තර ධර්මයක් තියෙනවද නේද මත්තයා? ඔව්. මේකේ වටිනාකම අපිට තේරෙන්නේ නැහැ. ඒකයි වැඩි. තේරෙන්නේ නැහැ එහෙමයි. ඔව්. ඉතින් ඒකයි ඔබතුමාට මම මේක කියා දුන්නේ. අනේ ගොඩක් මහත්තයා. ඔව්. දැන් ඔබතුමාට හෙට ඉඳන් තවත් මේ අමුතු විදිහකට ලෝකේ බලන්න පුළුවන් මේ කතාව ඔබතුමා අහගත්තාම. ඔව් එහෙමයි මහත්තයා. හරි සතුටුයි හිතට. ඇයි අපි මේ බුද්ධ ශාසනයටත් අපිටත් යමක් අපි කරලානේ. කරලානේ එහෙමයි. අපි මුළු ලෝකයේ වෙනුවෙන්මයි මේ කරලා තියෙන්නේ බලන් ගියාමනේ. කොච්චර පරාර්ථකාමීද බලන්න. ඔව් එහෙමයි. ඔව්. ඉතින් අන්නේ විදිහ කටයුතු කරගන්න. මොනවා හරි ගැටලුවක් තිබ්බොත් මට මතක් කරන්න. ලොකු ගැටලුවක් නැහැ නේද? ලොකු ගැටලුවක් නැහැ මහත්තයා. අර මානසිකාරය දිගටම කරගෙන යනවා. ඔව්. සක්මන් බානා පොඩ්ඩක් අතපසු වුණා මහත්තයා. මේ ඒක අර වැඩත් එක්ක තමයි පොඩ්ඩක් එහෙම වුණේ. ඔව්. ඒක විතරයි. ඔව් ඒකත් චුට්ටක් මහත්තයා පුළුවන් නම් චුට්ටක් අර සලායතන භාවනා කරන චුට්ටක් පොඩ්ඩක් පොඩි පැහැදිලි කිරීමක් පොඩ්ඩක් ආයෙ කරලා දෙනවලු චුට්ටක් මතක් වෙන්න ආයෙ. ඔව් මට දා කියලා දුන්නා. සලායතන භාවනාව මහත්තයා මුලින්ම හොඳට සිහිය යොමු කරන්න වස්තු රූපේට. වස්තු රූපේදී හුස්ම ආහාර ජීවිතින්ද්‍ර එකතු වෙලා කර්ම තේජෝ ධාතුව විඤ්ඤාණ ධාතු කියන ශක්ති දෙක හැදෙනවානේ. ඔව්. එතකොට ප්‍රසාද ටික රත් වෙනවා කර්ම තේජෝ ධාතුවේ.
ඔව්. විඥාන ධාතුවෙන් මේ විඥාන ධාතු ශක්තිය තියෙනවා සිහි කිරීම, රඳවා ගැනීම, ක්‍රියාත්මක කිරීම. ඒක රූප වේදනා සංඥා සංකාර විඥාන විදිහට ක්‍රියාත්මක වෙලා ඒ මානසිකාරය තුලින් තමයි මේ බාහිරේ අපි කියමුකෝ ඉදිරියේ රූපයක් තියෙනවා කියලා. රූපේ ස්පර්ශ වෙන්නේ තින්නම් සංගති පස්සෝ වෙන්නේ. තේරෙනවද? එතකොට ඔබතුමා නිකන් ඉන්න වෙලාවේ මෙන්න මේ වගේ සිද්ධියක් තමයි මේ නාම රූප දෙකට වෙන් වෙලා වෙන සිද්ධියක් තමයි මේ ප්‍රසාදයට රත් වෙලා මෙන්න මේ වෙන සිද්ධිය කියලා හොඳට මානසිකාරය කරලා අර අපි එක් තැනකට වෙලා හොඳට සිහියෙන් මේ පංචායතන හරහා ගන්න අරමුණ දිහා බලාගෙන ඉන්නවා. ඔව් බලන් ඉන්නවා. බලන් ඉන්නකොට කනට ශබ්දයක් ඇහෙනකොට අපි දන්නවා මෙන්න මේ අතුලාන්තයේ වෙන සිද්ධියේ ස්පර්ශය තමයි මේ වුනේ. ඒක මානසිකාරය වෙන්න ඕනේද මහත්තයා? ඔව් ශබ්දයක් ඇහෙනකොට මානසිකාරය වෙන්න ඕනේ. එහෙමයි. එතකොට රූපයක් දකිනකොට මෙන්න මෙන්න මේ වගේ සිද්ධියක් නේද මේ වුනේ. මෙතන මේ මම දැකපු රූපයක් නෙවෙයි මේ හේතුන්ගේ ක්‍රියාවලියක්. එහෙමයි. ගන්ධ සුවඳක් එනකොට මොකක් හරි සුවඳක් එනකොට මට ආපු සුවඳක් නෙවෙයි මේ ප්‍රසාදිත ටික රත් වෙලා ඉවරලා හුස්ම ආහාර ජීවිතින්ගේ වස්තු රූපේ දෙකතු වෙලා මේ භාවිතයක් තමයි මේ. ඒකට ස්පර්ශයක් දැනනකොටත් එහෙමයි. පංච ආයතනේ හරහට අපිට නානත් විදිහට මේ අරමුණු එනකොට ඒ අරමුණු වලට සිහිය තියන්න ඕනේ. එතකොට ඒක එහෙම නිකන් එන්නේ නැහැ. අර නිදහස් තැනකට ගිහින් ඉවරලා සලායතන භාවනාව හොඳට වඩන්න ඕන. ඔය මං කිව්ව විදිහට මානසිකාරයකින් ඉස්සල්ලා. මානසිකාරයෝ මෙන්න මේ යන්නේන ගාම මාත්‍යාර කියපු විදිහට වඩනවා මේ ගබ්බක්ස් එක යනකොට ඒ විදිහට ඒ ටික කරනවා. අර භාවනාව තමයි පොඩ්ඩක් මේ ඒක තනි ඉස්සල්ලා ඔබතුමා එක තැනකදී මේක පුහුණුවීම කරන්න ඕනේ. නැත්තම් මේක එහෙම කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. එහෙමයි. පුහුණුවීම කරන්න ඉස්සල්ලා. ඔව් ශබ්දයක් එනකොට ශබ්ද දිහා හොඳට මනසේ මේ හොඳට සිහියෙන් බලන් ඉන්න. එතකොට ඒ ශබ්ද එතන ඉඳන් ශබ්ද ගොඩාක් වෙනස් වෙන්න ගත්තොත් ඒ වෙනස් වෙන හැම ශබ්දයකටම සිහිය තියලා බලාගෙන ඉන්න. එතකොට අපි දන්නවා මේ ශබ්දය කියන්නේ හේතුන්ගේ ක්‍රියාවලියක් කියලා අපි කලින් මානසිකාර කරලා දීලා තියෙනවා. අන්න ඒක හොඳට මානසිකාර වෙන්න ඕනේ නේද? ඔව් ඒ කියන්නේ සුත්තමේ ඥානයකට එනකම් මේක මානසිකාර වෙන්න ඕනේ. ඒ කියන්නේ සුත්තමේ ඥානය කියලා කියන්නේ මහත්තයා මේ කියන දේ ඇහෙන එක නෙවෙයි. අහන එක ඥානයක් බවට පත් වෙන්න ඕනේ. ඒක අර නිකම්ම අර මේ 100ට එනව නේද? ඔව් ඒක ඥානයක් බවට පත් වෙන්න ඕනේ. ඒක නිකන් අර පිහිටපු එකක් විදිහට දකින්න ඕනේ. ඒකයි ශ්‍රුතමේ ඥානය කියන්නේ. ශ්‍රුත දැන් ඔය අහන එක ශ්‍රුතේ විතරයි. එහෙමයි. ඒක ශ්‍රුතමේ ඥානයක් වෙනකන් ඒක අහන්න ඕනේ. ඊට පස්සේ තමයි චින්තාමේ ඥානයට ඔක එන්නේ. චින්තාමේ ඥානය කියන්නේ ඒක මානසිකාරය වෙන්න ඕනේ. ඒක හරි විදිහට. ඊට පස්සේ තමයි භාවනාමය ඥානයට ඔක එන්නේ. අර සලායතන විදිහට භාවිතා කරන්න පුළුවන් ඥානයකට එන්නේ. අන්න ඔය පළවෙනි ඥාන දර්ශන තුන භාග්‍යවතුන් වහන්සේගේ දෙසැත්තෑ කියන ඥාන දර්ශන ටිකක් අහලා තියෙනවද? ඔව්. ආන්ගේ දෙසැත්තෑ ඥානවල පළවෙනි ඥාන තුන තමයි ඔය. බලන්න එතකොට ඥාන වන්දනාවකුත් කරලා එතකොට අපි. එහෙමයි. බුදු බුද්ධ ශාසනය මම ඒකනේ කියන්නේ මේ. පැහැදිලි නේද? ඉතින් ওই විදිහ තමයි අර මේ භාග්‍යවතුන් වහන්සේ දෙසත්‍ය ඥාන වලින් ඊට මෙහායින් රහතන් වහන්සේලා 66ක් ඥාන දර්ශන වඩනවා. දැන් අපිත් ඒකෙන් 3ක් වඩනවා. බලන්නකෝ ඉතින් මේ රහතන් වහන්සේලා කියලා කියන්නේ මේ බාහිර රහතන් වහන්සේලාට නෙවෙයි. එහෙමයි. මේ තමා තුළින් මේ යන්නේ රහත් ගමනක. එහෙමයි. අපි බාහිර රහතන් වහන්සේලා හොයනවා. එහෙමයි. මේ මෙතන රහත් බව තියාගෙන. ඔව්. පැහැදිලි නේද? ඔව් පැහැදිලි නමාත්‍යා. එතකොට හොඳට නිදහස් තැනකට ගිහින් හොඳ මානසිකාරයකින්
ඒ මානසිකාරයේ හොඳට කොහොමද මේ සලායතන හැදුනේ? ඒ සලායතන ස්පර්ශ වෙන්නේ කොහොමද කියලා හොඳ මානසිකාරය කරලා සලායතන වලට සිහිය යොමු කර කර බලාගෙන ඉන්න ආයතන ටික වෙනස් වෙන විදිය. ඔව් එහෙමයි. එතකොට මන ආයතනයට වැටෙනාන් පස්සේ මන ආයතන තුලත් ඒ සිහිය යොදන්න. දන්න ඕනේ එහෙමයි. ඔච්චරයි කරන්න තියෙන්නේ. තේරුණා නේද? ඔව් තේරුණා මට එහෙමයි. ඔව්. ඒක අර මන ආයතන වැඩගම් කරන්න ඕනේ. එතකොට තමයි කියන්නේ අර පංචායතනය තේරලා මන ආයතනය තුල මේ සමාධිය පිහිටුවා කියලා කියන්නේ. එතකොට මන ආයතනයට වැටුණාන් පස්සේ මන ආයතනය කියන්නේ හේතුන්ගේ ක්‍රියාවලිය. ක්‍රියාවලියක් එහෙමයි. අන්න විනිවිදව දකිනවා. එතකොට සමතේ විදර්ශනාව වඩනවා කියලා කියනවා උතන්ට. එහෙමයි. බලන්න මේ නම් වලට බය වෙන්නත් නෙවෙයි. එතකොට කරන වැඩේ හරියට කරලා මේ. කරලා. අන්න ඒ දක්වාක දිනු කරන්න මහත්තයා. එහෙමයි. ඉතින් බලන්නකො උත්සාහ කරලා පොඩ්ඩක් ඔක මේව කරන්න මේ මොන හරි තිබ්බොත් ගන්නකො එහෙනම් හොඳේ. ඔව් එහෙමයි මට අනේ ගොඩක් පින් මට වටිනාකම කාලේ මේ වැය කළා මේ අත ගොඩක් දේවල් කියලා දුන්න මේ ඇත්තටම ගොඩක් පින් මාත්‍යා මේ මාත් ඉක්මනින්ම මේ සංසාර මාර්ගය ඉතරෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මාත් ඉක්මනින් මේ ආත්මෝධිය සාක්ෂාත් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මාත්‍යා. සාදු සාදු මම ඒ සතුටින් අනුමෝදන් වෙන ඔබතුමාටත් ප්‍රාර්ථනීය බෝධිය හිතන පතන විදියටම පහසුම ආකාරයෙන් කෙටිම කාලයකින් සැප ප්‍රතිපදාවකින් පූර්ණ වෙන්න කල්යාණ මිත්‍ර ශ්‍රේවණී කල්යාණ මිත්‍රයන්ගේ විශේෂ අනුකම්පාව නිරන්තරයෙන්ම ලැබේවා කියලා මාත් ආශිර්වාද කරනවා මහත්තයා.